හිතන්න ඔය පාඩම් කරන්න කියලා ඉඳගන්නවා. තප්පර ගානකින් ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක සද්දයක් ඔයාට ඇහෙනවා. එතකොටම ඔයාගේ සම්පූර්ණ අවධානයම අර ෆෝන් එකෙන් ඇහෙන නොටිෆිකේෂන් එක දිහාට ගිහිල්ලා ඔයා පාඩම් කරන එක පැත්තක දාලා ඔයා ෆෝන් එක අතට ගන්නවා. දැන් බලන්න ඔයාගේ මොලේට ඇත්තටම අවශ්‍ය වෙලා තිබ්බේ පාඩම් කරන එකද එහෙම නැත්නම් අර පිටින් එහුණු ෆෝන් එකේ නොටිෆිකේෂන් එකේ සද්දට අවධානය යොමු කරලා ෆෝන් එක ඔබන්න ගන්න එකටද? ඇත්තම කතාව ඔයාගේ මොලේට අවශ්‍ය වෙලා තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි වෙන වෙන විකාර දේවල් වලට ඔළුව යොමු කරලා ඔයා පාඩම් කරන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. ඉතින් ඇත්තටම අයි මෙහෙම වෙන්නේ. ඇයි අපිට එක දිගට පැය ගාණක් එක දිගට පාඩමේ අවධානය තියාගෙන පාඩම් කරන්න බැරි? අපේ අවධානය වෙන වෙන පැතිවලට යන්න හේතුව මොකද්ද? ඉතින් ඇත්තටම මේක ගොඩක් සරල දෙයක්. ඔයාගේ අවධානය රඳවා ගැනීමේ හැකියාව දැන් ඉතාමත් අඩු මට්ටමක තිබුණත් ඒක නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. මොකද ගොඩක් අයට තියෙන්නේ අවධානය යොමු කරන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. එයා ඉගෙන ගන්න වටපිටාව සකස් කර ගැනීමේ ප්‍රශ්නයක්. ඉතින් අද වීඩියෝකින් පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා කොහොමද එක දිගට පැය ගාණක් හරියට අවධානය තියාගෙන ඔයා පාඩම් කරන දේවල් 100%ක් ඔයාගේ මතකයේ රඳවා ගන්න. පියවර අංක 1 බාධාවන්ගෙන් තොර පරිසරයක් නිර්මාණය කරගන්න. මොකද්ද මේ බාධාවන්ගෙන් තොර පරිසරයක් නිර්මාණය කරගන්න කියලා කියන්නේ? ඇත්තටම අපි බලමු මොනවාද ඔයා පාඩම් කරද්දී ඔයාට තියෙන බාධා කියලා. අපි කලින් කිව්වා වගේ ඔයා පාඩම් කර කර ඉද්දි ඔයාගේ ෆෝන් එකට මොකක් හරි නොටිෆිකේෂන් එකක් આવුත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම ඒක බලනවා. ඉතින් ෆෝන් එක කියලා කියන්නේ ඔයාට ලොකු බාධාවක්. ඒ වගේම තමයි ඔයා පාඩම් කරන්න ගෙදර ඉඳන් ඔයාගේ ගෙදර කට්ටිය කෑ ගහන එකත් ඔයාට අනිවාර්යයෙන්ම බාධාවක්. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මේ බාධාවන්ගෙන් මිදලා එක දිගට අවධානය යොමු කරගෙන පැය ගාණක් තිස්සේ හරියට පාඩම් කරන්න කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එක අරන් ගිහිල්ලා ඒක වෙනත් කාමරයකින් තියන්න. මොකද ෆෝන් එක අපේ ළඟ තියාගෙන පාඩම් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ අවධානය 150ක් ෆෝන් එකටත් 150ක් ඔයා පාඩම් කරන එකටත් විතරයි යොද වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ Facebook එහෙම නැත්නම් Instagram වගේ දේවල් වලින් එන නොටිෆිකේෂන් නවත්තන්න නොටිෆිකේෂන් බ්ලොක් කරන ඇප් එකක් යූස් කරන්න. ඒ වගේම තමයි ඔයා ගෙදර ඉඳන් පාඩම් කරන කෙනෙක් නම් ඔයා පාඩම් කරන්න පටන් ගන්න කලින් ගෙදර කට්ටියට කියන්න මම පාඩම් කරන්න යන්නේ මට කතා කරන්න එපා කියලා. මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පාඩම් කරන තැන ඔයාට තියෙන බාධාවන් ටික අවම කරගන්න. පියවර අංක 2 5217 නීතිය පිළිපදින්න. මේ විදිහට ඔයාගේ පරිසරය ඔයා සකස් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ 5217 නීතිය අනුගමනය කරන එක. මොකද්ද මේ 5217 නීතිය කියලා කියන්නේ? මේකයි 5217 නීතිය කියලා කියන්නේ ඔයා විනාඩි 52ක් උපරිම අවධානයෙන් පාඩම් කරලා විනාඩි 17ක පොඩි විවේකයක් ගන්න එකට. මොකද අපේ මොළය ක්‍රියා කරන්නේ යම්කිසි රිද්මයකට නිසා අපි පොඩි විවේකයක් මොළයට ලබා දෙන එකකින් වෙන්නේ අපේ මතක ශක්තිය සහ අවධානය තවත් වැඩි වෙන එක. කොයිම වෙලාවකත් ඔයා උත්සාහ කරන්න එපා එක දිගට පැය ගාණක් පාඩම් කරලා මම මේ පාඩමේ තියෙන හැමදේම ඔලුවට දාගන්නවා කියලා එක දිගට පැය 3-4 පුටුවේ වාඩි වෙලා පාඩම් කරන්න. මොකද එතකොට ඇත්තටම වෙන්නේ ඔයා අර පැය ගාණක් තිස්සේ පාඩම් කරපු වගේ කිසිම දෙයක් ඔයාගේ ඔලුවට යන්නේ නැති එක. මොකද ඔයාගේ මොළයට අනිවාර්යයෙන්ම පොඩි කාලයක් අවශ්‍ය වෙනවා ඔයා පාඩම් කරපු දේවල් ඔලුවට දාගන්න. ඉතින් ඒකයි අපි කරන්නේ. විනාඩි 52ක පමණ කාලයක් හරියට පාඩම් කරලා විනාඩි 17ක කාලයක් පොඩි විවේකයක් ගන්න එක. පියවර අංක 3 එක අවස්ථාවකදී එක දෙයක් ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔයා දන්නවද? ඔයා එකපාර වැඩ කිහිපයක් කරන්න ගියොත් එහෙම වෙන්නේ ඔයාගේ ඵලදායීතාව 140ක් පමණ අඩු වෙන එක. එතකොට ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නේ ඔයා නිකන් කාලේ නාස්ති කරපු එක විතරයි. පාඩම් කරනවා කියලා ඔයා කවදාවත් මේ පාඩමකින් පොඩි කොටසක් ඊට පස්සේ වෙන පාඩමකින් තව කොටසක් ඊට පස්සේ තව පාඩමකින් තව කොටසක් වගේ දේවල් ගොඩක් එකපාර බදාගෙන කරන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ එක පාඩමක් අරගෙන ඒකේ පොඩි මාතෘකා කිහිපයක් අරගෙන ඒ දේවල් ටික පාඩම් කරලා ඉවර වෙලා ඊළඟ පාඩමට යන එක. එහෙම නැතුණුත් වෙන්නේ ඒ පාඩම් වල තිබ්බ දේවල් ඔක්කොම කලවම් වෙලා ඔයාගේ මොළයට ප්‍රොසෙස් කරගන්න බැරුව දේවල් ගොඩක් අමතක වෙලා යන එක. පියවර අංක 4 මොළයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න. මොකද මේ මොළයට අවශ්‍ය පෝෂණය කියලා කියන්නේ? මෙහෙමයි. ඔයා බඩගින්න ඉඳන් පාඩම් කරනවා නම් ඒක ඇත්තටම ගොඩක් නරක දෙයක්. මොකද ඔයා පාඩම් කරන දේවල් ඔයාගේ මතකේ රඳවා ගන්නත් මොළයට හොඳින් ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි මොළයට පෝෂණය ලබා දෙන්න ඕනේ කියලා කියන්නේ. පාඩම් කරන අතරතුර ඔයාට පුළුවන් තරම් වතුර බොන්න. මොකද වතුර කියලා කියන්නේ ඔයාගේ මොළය ගොඩක් කැමති දෙයක්. ඒ වගේම තමයි රටකජු සහ ඩාර්ක් චොකලට් කියලා කියන්නේත් ඔයාගේ මොළේ පෝෂණය වැඩි කරන්න උදව් වෙන ගොඩක් හොඳ ආහාර වර්ග දෙකක්. පාඩම් කරන ගමන් චොකලට් කෑල්ලක් එහෙම නැත්නම් රටකජු වගේ දේවල් කද්දී ඔයාට නිදිමත එන්නේත් නැහැ. ඒකෙන් ඔයාගේ මොළේ තියෙන කාර්යක්ෂමතාවයත් වැඩි කරලා දෙනවා. පියවර අංක 5 ඔබ කරන දේ ගැන නිශ්චිත ඉලක්කයක් තබා ගන්න. මේක තමයි ඇත්තටම ගොඩක්ම වැදගත් පියවර වෙන්නේ. මොකද මේකෙන් පුළුවන් වෙනවා ඔයා ටාගට් එකකට වැඩ කරන ළමයෙක් බවට පත් කරගන්න. දැන් අපි බලමු මොකද්ද මේ නිශ්චිත ඉලක්කයක් කියන්නේ කියලා. නිශ්චිත ඉලක්කයක් කියලා කියන්නේ හරියට මේ වගේ දෙයක්. ඔයා පාඩම් කරන්න පටන් ගද්දී කවදාවත් හිතන්න එපා මම හවස 5 වෙද්දී ගණිතය පාඩම් කරලා ඉවර කරනවා කියලා.
ඒ වෙනුවට ඔයාටම ටාගට් එකක් දෙන්න ඕනි මම හවස 5 වෙද්දී ගණිතය පාඩම් පොතේ මේ තියෙන පරිච්ඡේද 3 අවසන් කරනවා කියලා. එහෙම නැත්නම් ඉතිහාසයේ මේ පරිච්ඡේද 3 අවසන් කරනවා කියලා. පරිච්ඡේද 3ක් වෙන්න ඕනේ නැහැ. ඔයාට කැමති ගානක් ඔයාට පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන් ප්‍රමාණයක ටාගට් එකක් ඔයා තියාගන්න. මොකද ගණිතය පාඩම් කරනවා කියලා හිතාගත්තොත් එහෙම ඔයාට කිසිම ටාගට් එකක් නැහැ. ඔයාට එක පාඩමක් වෙන්නත් පුළුවන්, පිටුවක් වෙන්නත් පුළුවන්. ඒකේ කිසිම නිශ්චිත බවක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාටම ටාගට් එකක් දුන්නාම වෙන්නේ ඔයා ඒ ටාගට් එක ඇචීව් කරන්න උත්සාහ කරන එක. ඉතින් එතකොට ඔයා ඒ පාඩම් තුන පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඔයාගේ හිතටත් ගොඩක් ලොකු සහනයක් දැනෙනවා. ඒ වගේම ඔයා පාඩම් කරපු දේවල් ගොඩක් හොඳින් ඔයාගේ මතකයේ රැඳෙනවා. ඉතින් මේ දේවල් ටික try කරොත් එහෙම ඔයාගේ අවධානය 100%ක් තියාගෙන ඔයාට ගොඩක් වෙලාවක් ඇත්තටම පාඩම් කරන්න පුළුවන් වෙනවා. අවධානයෙන් පාඩම් කරනවා කියලා කියන්නේත් ඇත්තටම පුහුණු කළ යුතු දෙයක්. මොකද ඒක අපිට උපතින්ම හම්බෙන්නේ නැහැ. ඒ දෙයට අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මම කලින් කිලෝ දීපු දේවල් උත්සාහ කරද්දිත් ඔයාගේ අවධානය සමහර වෙලාවකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට කලබල වෙන්නේ නැතුව, පසුට වෙන්නේ නැතුව ඔයා ආයෙත් ඔයාගේ අවධානය එක තැනක තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මොටිවේෂන් එකක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒ කරන දෙයට සිස්ටම් එකක්. ඉතින් ඒ විදිහට ඔයා සිස්ටම් එකකට හුරු වුණාට පස්සේ ඔයා ඒ දේ එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා. මොටිවේෂන් එකක් ගත්තොත් වෙන්නේ ඒක ඒ වෙලට විතරයි. මේ විදිහට ඔයා දැන් දන්න සිස්ටම් එක පාවිච්චි කරලා ඔයත් ඔයාගේ අවධානය වෙනත් දේවල් වලට යොමු කරන්නේ නැතුව ඔයා පාඩම් කරන දෙයට විතරක් තියාගෙන එක දිගට ප්‍රැක්ටිස් කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාලට පුළුවන් වේවි.